Welcome to my YouTube channel. අපි බලමු අද ටයිම් ටේබල් එකක් ගැන. ඔයා දවසේ වැඩ ටික කරන්නේ ටයිම් ටේබල් එකකටද? ඔයාට දවසේ වැඩ ටික කරගන්න ටයිම් එක කළමනාකරණය කරගන්න අමාරුද? එහෙනම් අපි බලමු ටයිම් ටේබල් එකක් හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයා අවදි වෙන ටයිම් එක බලන්න. ඊට පස්සේ ඔයා නිින්දට යන ටයිම් එක බලන්න. ළමයෙක් නම් පැය 6ක් 8ක් පමණ නිදා ගන්න ඕනි. ඉතිරි කාලය අනිත් වැඩවලට යොදා ගන්න. පාඩම් වැඩත් එක්ක කරන අමතර වැඩවලට යන කාලය පොඩ්ඩක් බැලන්ස් කරගන්න බලන්න. පාඩම් කරනකොට තවත් වැදගත් දෙයක් තමයි විවේකය. ගොඩාක් එක දිගට පාඩම් කරනකොට මනසට ඒක පීඩාකාරී වෙන්න පුළුවන්. ඒ නිසා මනසට විවේකයක් දෙන්න ඕන. ඒ වෙලාවට තේ එකක් බොන්න, සින්දු අහන්න, පොතක් කියවන්න, ටිකක් ඇවිදින්න වගේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් වන්නේ ආගමික වතාවත් වලටත් ඔයා කාලයක් වෙන් කරලා ගන්න. උදේටත් හවසටත් ඔයා ආගමික වතාවත් වල යෙදෙන්න. පාඩම් කරනකොටත් එක දිගට පාඩම් කරන්න යන්න එපා. සබ්ජෙක්ට් මාරු කරමින් පාඩම් කරන්න try කරන්න. මං හිතනවා ඔයාට ටයිම් ටේබල් එකක් හදන්න දැන් අයිඩියා එකක් එන්නේ නැති කියලා. ආයෙත් දවසක තව වීඩියෝ එකකින් හමු වෙමු.